අයිබෝන් අපි අද ඔබට කියන්න යන්නේ මේ චීනයේ තෙමු ආයතනයෙන් භාණ්ඩ උපකරණ හෝ භාණ්ඩ මිලදී ගැනීමේදී ඔවුන් සිදු කරන අක්‍රමිතාවයක් ගැන. මොකද මම මේ ගෙන්නුවා ජංගම දුරකථන සේවකයන් කරන වයර්ලස් මයික්‍රොෆෝන් එකක්. ඒක එකපාරක් ගෙන්නුවාම ඒක ඩොලර් 6ක් කියලා ඒගොල්ලෝ මිල කරලා තිබුණේ. නමුත් ඒගොල්ලෝ මේක පළවෙනි පාර එව්වා මට. ඒකයි ට්‍රයිපොඩ් එක හොඳ තත්ත්වයේ තිබුණා. නමුත් මේ මයික්‍රොෆෝන් එකේ බලනකොට ඒක මේ C port මයික්‍රොෆෝන් එකක්. ඒක ෆෝන් එකට සවි කරන්න බෑ, වැටෙනවා. කෑල්ල ගැලිලා වැටෙනවා මේ ෆෝන් එක සවි කරන උපකරණය. මයික්‍රොෆෝන් එක හොඳයි. නමුත් ඒක ඊට පස්සේ ඒක වැඩ කරන්නේ නැති නිසා මම ඒගොල්ලන්ට දැනුම් දුන්නා. ඒගොල්ලෝ කිව්වා වීඩියෝ එකකුයි ෆොටෝ දෙකකුයි දාන්න කියලා. පස්සේ ඒක දාපුවම ඒගොල්ලෝ මට ඒ සල්ලි නැවත රිෆන්ඩ් කරා. රිෆන්ඩ් කරාට ඒගොල්ලෝ සල්ලි දෙන්නේ නැහැ. අපිට අලුතෙන් ආයි මොනවා හරි ගන්න කියලා කියන සල්ලි වලට. ඊට පස්සේ මම ඒකයි තවත් මේගොල්ලෝ මේ දාලා දෙනවා මේ 3D මල් පෝච්චි. ඔබට පේනවා ඉතින් මේක මේ ලස්සනට ඒගොල්ලෝ YouTube එකේ දාලා තිනවා 3D එකක් දාලා තින්නේ. තාම ලස්සනයි ඒක දාලා තියෙන විදිහට. ඒකත් රුපියල් 600ක් වෙන්නේ ලංකාවේ සල්ලි වලින්. ඉතින් ඒකත් එක ගෙන්නපුවාම අනිත් පාර ගෙන්නපුවාම අනිත් එක ඒක වැඩ කරන්නේත් නැහැ. ඒ දුරකථනයට සම්බන්ධ කරන උපකරණය වැඩ කරන්නේත් නැහැ. මයික්‍රොෆෝන් එක charge වෙන්නේත් නැහැ. දැන් මේක මම කල්පනා කරා දැන් මේක දිගින් දිගටම මේගොල්ලෝ කරා මම මගේ චීනේ වැඩට ගිය යාළුවෝ දෙන්න තුන්ගේ මම මේක පිළිබඳව අහලා බැලුවා. මොකද්ද මේ සිද්ධිය කියලා. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා මේ චීනේ තිමු ආයතන කියන්නේ ඒකේ චීන අයවත් මේ බඩු ගන්නේ නැහැ කියලා. අපිට පේනවා ඉතින් මේ මයික්‍රොෆෝන් ඊටම හොඳට තියෙනවා ඒවා. නමුත් මේ චීනුවත් මේකෙන් බඩු ගන්න නැහැ කියලා ඒ තරම් ඒ වංචා කරන ආයතනයක් කියලා මගේ යාළුවෝ දෙනුම් දුන්නා මේ චීනේ වැඩ කරන එක්කෙනෙක් කියලා. ඊට පස්සේ දැන් මේක කරන්න දෙයක් නැති නිසා මම නැවතයි මේ බාණ්ඩ ගෙන්න ගන්න ගියේ නෑ. දන්න කට්ටිය දැනුවත් කරන්න තමයි මම මේ කරන්නේ. බලන්න මල් පෝච්චිය මේක රුපියල් 600ක් කියලා තමයි මේ නිකන් ප්ලාස්ටික් කෑල්ලක් තියෙන මේ අලවල. නමුත් ඒගොල්ලෝගේ වෙබ්සයිට් එකේ දාලා තියෙන තාම ලස්සනට මේක නිකන් 3D කරලා හොඳට ලස්සනට දාලා තියෙනවා මේක. ගාන දාලා. ඩොලර් ගාන දාලා. මේක ඩොලර් 6 රුපියල් 1500ක් විතර 1800ක් නිසා මම ගෙන්නුවේ. නමුත් මේක පසුව තමයි මේක දැනගත්තේ. මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝ මේ නිෂ්පාදනයේ දෝෂ සහිත භාණ්ඩ ඒගොල්ලෝ ආයතන වලට දෙනවලු මේ රීසයික්ලින් කරන්න. ඒවා චීනයේ ඕන විදිහට විසි කරන්න බෑ. රීසයික්ලින් කරන්න දෙනවලු. ඊට පස්සේ ඒගොල්ලෝ කරන්නේ මේ තෙමු ආයතන කරන්නේ ඒවේ කොටසක් සමහරට හොඳ භාණ්ඩ එවනවලු. කොටසක් ගන්නවලු මේගොල්ලෝ සල්ලි දීලා. මෙන්න මේවා තමයි මේගොල්ලෝ බොහොම අඩු මිලට එවන්නේ. ඒගොල්ලෝ ඩොලර් එකක් දැන් ලාභ තියාගෙන ගුවන් යාන ප්‍රවාහන ගාස්තුත් අය කරගෙන තමයි මේගොල්ලෝ මේ ලාභ දෙන්නේ. ලාභ දුනොත් ඇතින් මේගොල්ලොන්ට මේ අහක දාන භාණ්ඩ වලින් ඒක තමයි මේගොල්ලෝ මේ කරන්නේ. ඉතින් මම ඕගොල්ලන්ට දැනුම් දෙන්නේ මේක මේ ගන්න එපා මේ චීනේ දන්නේ නැතුව ලංකාවේ සල්ලි වලින් මේක මම රුපියල් 11000ක් විතර යනවා මේ දුරකථන සම්බන්ධ කරන මේ මයික් එකයි මේ දුරකථන සම්බන්ධ කරන කොටසයි. නමුත් ඒක 1800 කියලා මම හිතුවේ චීනේ ඉතින් අර හදන නිසා ඒක ඒගොල්ලෝ ලාභයට දෙනවා ඇති කියලා ඉවරලා. නමුත් හේතුව අරකයි ඒගොල්ලෝ මේ විනාශ කරන්න දෙන භාණ්ඩ තමයි මේගොල්ලෝ අඩු මුදලට ලංකාවට එහෙම පැක් කරලා එවන්නේ. අනික මේ භාණ්ඩ වල තියෙන මේ භාණ්ඩ වල අදාළ නැති කොටසක්. මේ වල තියෙන මේ භාණ්ඩට අදාළ නැති කිසිම අවස්ථාවක් නැති කොටසක් මේකේ වල තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝගේ පැකින් වල දැන් ඒක පේනවා මේ ටිකක් විකුණුම් භාවයේ තොරව නිකන් අවශ්‍යතාවකින් තොරව නිකන් ඒගොල්ලෝ හදිස්සියේ පැක් කරලා එවනවා නිකන් බලන්නේ නැතුව. ඒගොල්ලෝ ඕන කොහොමද භාණ්ඩ මිල දෙන්න. ඉතින් ඒ නිසා මම කියන්නේ ඔයගොල්ලන්ට චීනයෙන් තිමු ආයතනයෙන් භාණ්ඩ ගන්න ඕන ඉතාලම පරිස්සමින් ගන්න කියලා ඉවරලා. මොකද අපේ මේ වැය වෙන්නේ රටේ ඩොලර්නේ. මේක කීයක් හරි ගියත් ඒක අපි වෙන ඒගොල්ලෝ කාඩ් එක දීපුවාම ආයි පොඩකට බලන්න තියන්නේ ටක් ගාලා ගාන කපා ගන්නවා. ඒ නිසා මේ පරිස්සමින් භාණ්ඩ මිල දී ගන්න කියලා දන්නවනේ තමයි මම ඕගොල්ලන්ට ගත්තේ. මම කියන්නේ මගේ දැනුම මම ගත්ත ගොඩක් කට්ටිය කිව්වා මෙහෙමයි මේ තෙමු ආයතනෙන් ගන්න එපා කියලා. නමුත් ඒගොල්ලෝ මේ කිව්වත් මම අහන්න නැතුව තමයි මේ ගෙන්නුවේ. ඒ වුණාට පොඩක් කල්පනාවෙන් ගෙන්නන්න ඕගොල්ලෝ ගෙන්න මම නම් මගේ නම් දැනුම් දිය මේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ගෙන්නන්න එපා කියලා. ඉලෙක්ට්‍රික් භාණ්ඩ කොහොමවත් භාණ්ඩ ගෙන්නන්න එපා කියලා තමයි මගේ මේක. ඕගොල්ලෝ කැමැත්ත ඒක. ඕගොල්ලෝ සමහර අයට හොඳ භාණ්ඩ එනවා ඇති. නමුත් බොහෝ අයට අහපුවම ඒගොල්ලෝ කියන්නේ මේක මේ භාණ්ඩ දෝෂ සහිත තමයි ගොඩක් ආපුවම ඉන්න. අනික කියනව නෙමෙයි ඒවා නිකන් සපත්තු දාලා තියෙන සමහරවිට සපත් දෙකක් ගින්නවා. ඒක ඉතාලම හොඳයි ඇමරිකානු නිෂ්පාද සපත් දෙක. ඒක ෆොටෝ එක තමයි දාලා තියෙන වෙබ්සයිට් එකේ. නමුත් ඒක ඒවලා තියෙන්නේ රෙදි වලින් මාපු අර චීනේ දාන
රිදිලින් මම සබ්දයක් තමයි එවලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් ඒගොල්ලෝ වංචා කරනවා. ලෝක ප්‍රසිද්ධ ආයතනයක් වුණාට ඒ නිසා පරිස්සමෙන් ගෙන්නන්න කියලා ඔබට දැන් දෙනවා. සුබ දවසක්. අපගේ පසුවදන Save the Animal Especially Elephant. Thank you.